ජාත්‍යන්තරවාදී අධිරාජ්‍යවාදී ක්‍රමන්ත්‍රණය අපි සහ මුලින්ම නැති කළ යුතුයි. අන්න ඒක තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය. අපි මොන දේශපාලන බාධක ආවත් අපේ සටන අපි ඉදිරියටම ගෙනියන්න ඕනේ. ඒක තමයි අපේ එකම අභිප්‍රාය, එකම අභිලාෂය, එකම බලාපොරොත්තුව. හෙලෝ ජනතාවාදී හෙලෝ කොහොමද ඉතින් වැඩක් කරන්නේ මූයි මේ හෙලෝ බලන්සේන දැන් මට ලොක්කගෙන් කෝල් එකක් එනවා රැස්වීමකට යන්න මම මේ කතාව පාඩම් කර කර ඉන්නේ ඔක තියපන් හරි මේ කෙටියෙන් පණිවිඩයක් කියන්නේ කෙටියෙන් නකලා දී හෙලෝ රටේ දේශප මේ නැන්දේ රටේ මම දේශප මම කටාණෙන් අඳුර ගන්න බැරිද? ඕම තමයි ඉතින් හරි ගියාම. මේ පල්ලන්සේ නෝක තියපන්. ඔක නැන්ද නෙමෙයි මේ බාප්පා වුණත් තියපන් ඕක. ඔන්න බලන්න නැන්දලට හරි ගිහිල්ලා තියෙන තරම මේ මම ඇයි දෙයන්නේ මාව අඳුර යෝ ඕක තියපන් දැන් මට ලොක්කගෙන් කෝල් එකක් එනවා. ඔව් හරි මේ කෙටියෙන් මේ නැන්ද මේ මම මේ මාතර පුතා පල්ලන්සේන මාතර පුතා නෙමෙයි නම කියපන්. ඒ මිනිස්සු දන්නව වෙන්න. නැන්ද මේ පල්ලන්සේ හරි නැන්දලට ඔක තියපන් මිනියෝ. ඔව් හරි දෙන්න මේ ගොඩාක් ඕව රජයේ දේපල අවභාවිතය කෙරුවා කියලා උඹට උසාවිය යන්න සිද්ධ වෙයි. තියපන්. නැන්ද මේවා ඉතින් ආණ්ඩුවේ මේ ටෙලිෆෝන්නේ අනේ කතා කරන්න බෑ හිතේ. මේ මම කෙටියෙන් කතා කරන්නම්කෝ. කෙටියෙන් තමයි ඉතින් කියපන්. මේ නැන්ද මාමා ඉන්නවද? මාමා සනීපේ රටේ තියෙන කුස්සියද ඉන්නේ? අනේ පොඩ්ඩක් කියන්නකෝ. ඔක තියපන්. බෑ මාමට පණිවිඩයක් කියන්න ඕන. මේ මම උඹට බස් එකේ යන්න සල්ලි දෙන්නම්. බෝක කියලා වරි. අලේ නෑ ඉතින් ලේසි නේ මේ මාමට යෝදෝ ඔක තියපන්. මාමා කුස්සියේ තාම එනවනේ. හෙලෝ පල්ලන්සේන මං කියන දේ උඹට තේරෙනවද? කුස්සියේ ඉඳලා එන්නේ බෑ. ඉතින් කුස්සියේ ඉඳන් එනකම් මොක කඩේ ගහගෙන ඉඳ හදන්නේ. ඔක තියපන්. මාමා අනේ මාමට අඳුරන්න පුළුවන් නේ. මාමේ අම්මා යෝදෝ මාමා අනේ මාමට බොහොම ස්තුතියි අර ඇඹුල් තියල් වගේක් කියලා දුනා. අනේ ඔය පැත්තෙන්ම තමයි ඉතින් ඇඹුල් තියල් ගන්න පුළුවන්. ඔක තියපන් මගේ යකවුසන් නැතුව. මාමේ අර අල්ලපු ගෙදර නංගිට බබා හම්බුනේ බබා ඇයි උඹ ඉන්න පුකම් කරන්න යන්නද? නිඹුල්ලෝ අනේ කොල්ලද කෙල්ලද? දෙන්නම කෙල්ලෝ. ඔක තියපන්. නම් පරිස්සම් කරගන්න වෙයි.